පසුගියදා පැවති IMF සිව්වන සමාලෝචනය පිළිබඳ කාර්ය මණ්ඩල ගිවිසුම සම්බන්ධයෙන් වන මාධ්‍ය සාකච්ඡාවේදී විදුලි බිල පිරිවැය ප්‍රතිසාධන පදනම ඒ කියන්නේ cost recovery method එක මත පිහිටි මිල ගැලපුම් යාන්ත්‍රණය නිසි ක්‍රියාකාරීත්වයට ගෙන ආ යුතු බව ප්‍රකාශයට පත් වුණා. එම ස්ථාවරය තුළ හිඳමින් වර්තමාන රජය විසින් විදුලි ගාස්තු වැඩි කිරීමට කටයුතු කරන්නේද? දැනටමත් ශ්‍රී ලංකා රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකතු වී ඇති ව්‍යුහාත්මික මිනුම් දඬු අනුව විදුලි ගාස්තු සම්බන්ධයෙන් පිරිවැය ප්‍රතිසාධන පදනම මත cost recovery basis පිහිටි මිල ගැලපුම් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වේ. ඒ අනුව ඉදිරියට සිදුවන විදුලි ගාස්තු සංශෝධනයද ඒ වගේම පිරිවැය ප්‍රතිසාධන පදනම මත පිහිටි මිල ගැලපුම් යාන්ත්‍රණයකට අනුව ක්‍රියාත්මක වීමට නියමිත අතර ලංකා විදුලි බල මණ්ඩලය විසින් එම විදුලි ගාස්තු සංශෝධනය සඳහා අවශ්‍ය වේද යන්න පිළිබඳව නිගමනය කර ගැනීමට අදාළ ගණනය කිරීම සිදු කරමින් පවතින බව දැනගන්නට ඇත. එම තොරතුරු පදනම් කරගෙන ස්වාධීනව මහජන උපයෝගිතා කොමිසම විසින් පවතින ක්‍රමවේදයට අනුගතව අවශ්‍ය වැඩ කටයුතු කර ඒ පිළිබඳව තීරණය ප්‍රකාශයට පත් කරනු ඇත.